ඉතින් ඔබත් දාලා තියෙන FD එකට එහෙම නැත්නම් ඔබගේ සේවිංස් account එකට ලැබෙන interest එකට 10%ක withholding tax එකත් ඔබිනුත් අඩු වෙලා තිබ්බද? ඔබ මේ වෙනකොටත් 2025 26 අවුරුද්ද වෙනුවෙන් self declaration form එකක් මේක අඩු කරගන්න දුන්නේ නැද්ද? ඒ ගැන කියලා දෙන්න තමයි මේ වීඩියෝ එක අද අපි ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් ඔබට මතක ඇති 24 25 අවුරුද්දේදී තමයි මේ withholding tax එක 10%ට ගෙනල්ලා ඒ වෙනුවෙන් ඔබට ලක්ෂ 18කට ආදායමක් නැත්නම් ඒ වෙනුවට self declaration form එකක් දීලා මේ කැපෙන්න යන withholding tax එක අඩු කරගන්න කියලා notice එකක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබා දීලා තිබුණේ. ඔබ කලින් අවුරුද්දේ self declaration form එක ලබා දීලා තිබ්බනම් ඔබට ඒ අවුරුද්ද පුරාවටම withholding tax එකක් අඩුවීමක් සිද්ධ වෙන්නේ නැතුව ඇති. හැබැයි 2026 අප්‍රේල් 1 වෙනිදාගෙන් පටන් ගත්තේ අලුත් taxේරු වර්ෂය. ඉතින් ඔබ අර කලින් self declaration form එකක් දුන්නා නම් ඒ ලබා දීලා තිබ්බේ පරණ taxේරු වර්ෂය වෙනුවෙන්. ඔබ දන්නවා මේ පටන් ගන්න එන්නේ එතකොට 26 අප්‍රේල් 1 වෙනිදා ඉඳලා අලුත් taxේරු වර්ෂය තමයි මේ දැන් පටන් ගන්න යන්නේ. එහෙනම් ඔබ මේ taxේරු වර්ෂයට අදාළවත් ඔබගේ self declaration form එක ඔබගේ වාර්ෂික ආදායම මේ taxේරු වර්ෂයට අදාළ ඔබගේ සියලුම ආදායම් ප්‍රභාවයන් වල එකතුව ඔබගේ taxේරුගත ආදායම ලක්ෂ 18කට අඩුයි කියන self declaration එක ඔබගේ බැංකුවට ඉදිරිපත් කිරීම අනිවාර්ය වෙනවා මේ කැපෙන්න යන withholding tax එක අඩු කරගන්න නම්. එහෙම නැත්නම් ඔබටත් ඊළඟ මාසයේ ලැබෙන පොලියේ ඉඳලම 10%ක withholding tax එකක් ඔබේ interest income එකනොත් අඩු වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔබ ගිහලා බැංකුවට ගිහලා කෑ ගාලා වැඩක් නැහැ. මගෙන් 10%ක withholding එකක් කැපුවේයි කියලා. ඉතින් ඔබ කළ යුතු දේ තමයි දැම්ම ගිහිල්ලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මේ ඩික්ලරේෂන් ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔබගේ ටින් අංකය ඇතුළත් කරලා ඒකේ තියෙන විස්තර ටික ෆිල් කරලා ඔබගේ බැංකුවට අනිවාර්යයෙන්ම ඉදිරිපත් කිරීම සිද්ධ කරන්න ඕනේ මේ අප්‍රේල් 31කට කලින්ම. ඊට පස්සෙත් ඔබට දෙන්න හැකියාව තියෙනවා. නමුත් මේ අප්‍රේල් 31 කියන දවස මම කිව්වේ බැංකුව විසින් මේ මාසෙට අදාළ withholding කපපු ලේඛනය යවන්න කලින් ඔබ මේක ලබා දීලා තිබුණොත් ඔන්න ඔබට හැකියාව තියෙනවා මේ පාර withholding tax එක කැපෙන එක අඩු කරගන්න. එහෙම නැත්නම් ඔබට මේ මාසෙට කැප වෙලා ඊළඟ මාසේ තමයි ඔබට මේ කැපෙන එක අඩු කරගන්න සිද්ධ වෙන්නේ මාසයක් පරක් වුණොත්. එහෙනම් ඉතින් ඔබ දැම්ම කළ යුතු දේ තමයි අර විදිහට ගිහිල්ලා self declaration form එකක් download කරගෙන ඒක fill කරලා හරි විදිහට ඔබගේ බැංකුවට ලබා දෙන එක. මේක ලබා දෙන්න ඕනේ මොන කට්ටියද? මේක ලබා දෙන්න බැරි කාටද? මම කියවනේ මේක ලබා දෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම අවුරුද්දකට ඔබගේ සම්පූර්ණ ආදායම ඔබගේ සම්පූර්ණ taxේරුගත ආදායම ලක්ෂ 18කට වඩා අඩු අයට විතරයි මේක ලබා දීමේ හැකියාව තියෙන්නේ. taxේරුගත ආදායම කියලා කිව්වහම ඔබට ආදායම් ප්‍රභාවයන් හතරක් මේක ඇතුළත් වෙනවා. පළවෙනි එක ඔබගේ employment income එක. එහෙම නැත්නම් ඔබ සේවා නියුක්ති ආදායම. දෙවෙනි එක ඔබගේ business income එක. තුන්වෙනි එක ඔබගේ investment income. මේ ලැබෙන පොලි ආදායම එහෙම නැත්නම් කුලී ආදායම වගේ දේවල්. හතරවෙනි එක තමයි other income. හතරෙන්ම ලැබෙන taxේරුගත ආදායම එහෙම නැත්නම් අපි එකට කියනවා ඔබගේ accessible income එක ලක්ෂ 18කට වඩා අඩුයි නම් විතරයි ඔබට මේ declaration form එක ලබා දීම හැකියාව තියෙන්නේ. ඒ වගේම තමයි ඔබ මේක ලබා දෙන්න ඕනිත් ඔබ ලංකාවේ නේවාසික පුද්ගලයෙක් නම් විතරයි. ඒ කියන්නේ අවුරුද්දකට දින 186කට වඩා ලංකාව තුර රැඳී ඉන්න පුද්ගලයෙක් නම් විතරයි ඔබ මේක ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔබ පිටරට ඉන්න පුද්ගලයෙක් නම් මේක ලබා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ දැනටමත් මේකෙන් නිදහස් වෙලා තියෙන නිසා. ඉතින් ඔබ නේවාසික පුද්ගලයෙක් නම් අනිවාර්යයෙන්ම මේ ෆෝම් එක ලබා දෙන්න ඕනේ ඔබගේ ලක්ෂ 18කට වඩා taxේරුගත ආදායම අඩුයි නම්. ඉතින් එහෙම ලබා දුන්නොත් විතරයි ඔබට හැකියාව තියෙන්නේ මේ FDs වලට එහෙම නැත්නම් savings account interest එක වෙනුවෙන් ඔබෙන් මේ අඩු කරන withholding tax එක අඩු කරගන්න හැකියාව තියෙන්නේ. එහෙම ලබා දුන්නොත් විතරයි. මේ self declaration form එකක් ලබා දීමේ ක්‍රමවේදය අඳුනලා දුන්නේ ගිය අවුරුද්දේ. ඒ කියන්නේ 2024 25 taxේරු වර්ෂයට තමයි මේ ක්‍රමවේදය අඳුනලා දුන්නේ. ඉතින් ඒ කාලේදී අපි දැකපු දෙයක් තමයි ගොඩක් අය ලබා දීලා තිබ්බා මේ තමන්ගේ self declaration form එක මේ ලක්ෂ 18කට වඩා අඩුයි තමන්ගේ taxේරුගත ආදායම කියලා. නමුත් ඒ අයගේ ඊට වඩා වැඩි ඉන්කම් එකක් ඇත්තටම තියෙනවා. සමහර අය ලබා දීලා තිබ්බේ මේකේ ව්‍යාජ එහෙම නැත්නම් ස්වාවාද්‍ය ප්‍රකාශයක් තමයි මේ ඩික්ලරේෂන් එක හරහා ලබා දීලා තිබ්බේ. තමන්ගේ taxේරුගත ආදායම ලක්ෂ 18කට වඩා අඩුයි කියලා. ඉතින් ඔබත් එහෙම කරපු කෙනෙක් නම් මෙතන ඔබට ලොකු රිස්ක් එකක් තියෙනවා. ඒ තමයි ඔබ ලක්ෂ 18කට වඩා වැඩි ආදායමක් ලබන පුද්ගලයෙක් වෙලා ඉඳලත් එහෙම ආදායමක් නැහැ කියලා ඩික්ලරේෂන් එකක් ඔබ අත්සන් කරලා බැංකුවට ලබා දීලා තියෙනවා නම් බැරි වෙලාවක් මේක ඉන්ක්වයරි එකකට ඉදිරිපත් වුණොත් එහෙම නැත්නම් මේකට ඉන්ක්වයරි එකක් කෝල් වුණොත් ඔබට මේකට අදාළ බදු මුදල වගේම ලක්ෂ 2ක වගේ දඩ මුදලකුත් ගෙවන්න සිද්ධ වෙනවා මේ වගේ සාවාද්‍ය ප්‍රකාශයක් ඔන්න ඔබ ඉදිරිපත් කරලා තිබුණා. මේ ඩික්ලරේෂන් එක ලබා දෙද්දී අනිවාර්යයෙන්ම ඒ ගැන සැලකිලිමත් වෙන්න අනිවාර්යෙන් ඔබගේ taxේරුගත ආදායම ලක්ෂ 18කට වඩා අඩුයිද කියන එක හොඳට හොයලා බලලා ඔබ tax return බාර දෙන ආදායම ඊට වඩා අඩුයිද කියන එක හොඳට හොයලා බලලා ඒක අඩුයි නම් විතරක් මේක නිවැරදිව ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. මගෙන් මේ කැපෙන්න නම් withholding tax එක අඩු කරගන්න කියන එක ගැන දැනුවත් කරලා. ඉතින් අවසාන වශයෙන් ඔබ දැනටමත් මේ self declaration එක මේ අවුරුද්ද වෙනුවෙන් මේ 25 26 අවුරුද්ද වෙන ලබා දීලා නැත්නම් හෙටම ගිහිල්ලා මේක බැංකුවට ඉදිරිපත් කරන්න. ඉතින් ඒ හරහා ඔබට හැකියාව ලැබෙනවා මේ කැපෙන්න යන 10% withholding tax එක ඔන්න අඩු කරගන්න. මේ වගේ බදු ගැන ඉතාමත් වැදගත් තොරතුරු දැනගන්න අවශ්‍ය නම් අද මාව ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම ඔබට බදු සම්බන්ධ ඇති වෙන ඕනෑම ගැටලුවක් වෙනුවෙන් මේ පල්ලෙහා දාලා තියෙන WhatsApp නම්බර් එකට ඔබට පුළුවන් හැමතුමක් හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න. අපේ නිලධාරියෙක් ඉතාමත් ඉක්මනින් ඔබ හා සම්බන්ධ වෙලා මේ අදාළ ගැටලුව විසඳන්න සහයෝගය ලබා දෙවි. මේ වගේ සංකීර්ණ බදු මාතෘකාව පිළිබඳ ඉතාම සරලව දැනගන්න අද මාව ෆලෝ කරලා තියාගන්න. මම දිල්ෂාන් මොරායස්.